කැලණිවැලි වෙවිලි සමාගම මේ පරිසර පද්ධතිය රැක ගැනීමට ගත යුතු සියලුම පියවරයන් අරගෙන තියෙනවා. ඔවුන් මේ සියලු දේවල් සිදු කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නන් නෙවෙයි. හල්ගොල්ල වතුයායි අන්තර්ජාතික වශයෙන් සහයෝගීතාව සම්බන්ධතාව මධ්‍යේ කෘෂි වන වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යනවා. අපිට කියන්නකෝ මේ අනුරුද්ධ මහත්මයා මේ කෘෂි වන වගාව ගැන. කෘෂි වනවගාව ඇත්තටම මේක ඇවිල්ලා නියම ව්‍යාපෘතියක් ලංකාවේ පළවෙනි තේ මත පදනම් වෙච්ච කෘෂි වනවගාව. අපි කියන්නේ ඇග්‍රොෆොරෙස්ට්‍රි කියලා. ඒ සංකල්පය තමයි මේ නියම ව්‍යාපෘතිය හරහා අපි කරලා තියෙන්නේ. එතනදී අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ලංකාවේ පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය. ඒ වගේම IUCN ආයතන නෙදර්ලන්තයේ ලෝකයේ තියෙන ඉතාම සුවිශේෂී කෘෂි කර්මාන්තය හා සම්බන්ධ විශ්වවිද්‍යාලය වාගිනින්දන් විශ්වවිද්‍යාලය සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය කොළඹ සහ නෙදර්ලන්ත රජය ආධාරයට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මෙතනදී ඇත්තටම තේ සමග අනිකුත් භෝග සහ වනවගාව ඉතාමත් සුවිශේෂී වූ පරිසර පද්ධතියක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේකේ බලාපොරොත්තුව මේ වතු ආය තුළ ඵලදායීතාවය ඉතාමත් ඉහළ තලයකට ගෙන. ඒ වගේම මේ කෘෂි වනවගා නියම ව්‍යාපෘතියට සම්බන්ධ කරලා තියෙනවා මේ වතු ආය තුළ තියෙන කිතුල් ඔබ දකින්න නැති හැමතැනම කිතුල් තියෙනවා. කිතුල් ලංකාවේ ඉතාම සුවිශේෂී භෝගයක්. අපි කිතුල් වගාවත් මේක තුළ ක්‍රියාත්මක කරලා මම හිතන්නේ මේක ඉතාමත් ඉහළ තලයකට ගේන්න සංවිධානය කරලා තියෙනවා. දැන් අනුරුද්ධ මහත්තයා කිව්වනේ මේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ අතරින් සංචාරකයන්ටත් ඉඩක් තියෙනවනේ මේ ස්ථානෙට එන්න. අපි හල්ගොල්ල වතුවේ ආයේ තියෙන මේ ස්වභාවික සම්පත පාරිසරික පද්ධති ඒවා ආරක්ෂා කරන ගමන් කොහොමද මේ ස්ථානීය සංචාරකයන්ට විවර කරන්න කියන එක ගැන අපි ඉතාමත් දැඩිව සොයලා බැලුවා. එතනදී අපි ආයතනයක් විදියට පසුගිය වසරේ ජූනි මාසයේදී මුළු ජාතියටම දායදා කරා අලුත් සංචාරක සංකල්පයක් අපි ඒකට කියන්නේ ඉන්ටෙලෙක්චුවල් ටුවරිසම් කියලා. ලංකාවේ විශ්වවිද්‍යාල සහ ලෝකයේ විශ්වවිද්‍යාලවල විද්‍යාඥයින්ට අපි ආරාධනා කරා මේ හල්ගොල්ල වතුයායට ඇවිල්ලා මේකේ තියෙන පරිසර පද්ධතීන් ගැන විවිධ ශාක සත්ත්ව විශේෂ ගැන පරීක්ෂණ පවත්වන්න. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් සූදානම් කරලා තියෙනවා. විද්‍යාඥයන් අතර වෙන තැන්, ඒ වගේම ඔබ දකින්න ඇති හල්ගොල්ල වතුවේ වතු කාර්යාලය අපි ඉදිරියේදී ඒක පරිවර්තනය කරනවා. බයෝඩයිවර්සිටි රිසර්ච් සෙන්ටර්, නොලෙජ් සෙන්ටර් එකක් විදියට. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක දැනුම සම්ප්‍රේෂණය කිරීම සඳහා විද්‍යාඥයන්ට භාවිතා කරන්න අවශ්‍ය කරන මූලික පහසුකමක් විදියට භාවිතා කරන්නේ. මම හිතන්නේ ඒක ලෝකයේම පළවෙනි සංකල්පය බවට පත් වෙනවා.